හල්ලෝ අයිබෝන් හැමෝටම. ඉතින් අද මැනිකත් එක්ක අපි තවත් ලොකේෂන් එකකට යන පොඩි වැඩක් කරන්න. ඉතින් මේ මට අහුවෙන දෙයක් තමයි පොඩි වැඩක් කරන්න යනකොට ලොකු වැඩක් කරගන්න එක. මැනිකගේ චූටි වැඩේ මම ලොකු වැඩක් කරගන්න. ඉතින් අද අපි ඔයාලට පෙන්නනවා කතාවල වසන්තේ. දැන් වින්ටර් සීසන් එක පටන් ගන්න තියෙනවා. ඉතින් ඒත් එක්කම ලස්සනට මල් පිපිලා තියෙනවා. යාර එක යායට මාර ලස්සනයි. ඉතින් මේ යමු. ඒ ටික පෙන්නගෙන අමනිකගේ ලොකේෂන් එකකට ගිහිල්ලා ඒ වැඩේ කරන ගම ලස්සන වීඩියෝ එකක් අපි අද ඔයාලට අරන් එන්න. පාර දිගේ අපි දෙන්නත් එක්ක කතාරවල. මේ බලන්න මෙන්න මේ පිටිපස්සේ මේ මල් ගස් මෙන්න මේ ගස් තමයි මම කියන්නේ. එහා පැත්තෙන් තියෙන මාර ලයින් එකක්. ඊට පස්සේ මේක බලන්න. වව් මොකද ලස්සන. මල් පිරුණු ලෝකයක්. මේ මල් හරිම සුවඳයි. මේ මලේ නම අපි දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නෝ නම් මේ නම දාන්න. මෙන්න මේ මල. මාරම සුවඳයි. දැන් මැනික අපි පාර මාරු වෙන්න ඕන. මාරු වෙන්නේ නැහැ. ඉතින් දැන් අපිට පාර මාරු වෙන්න මෙන්න මේ බ්‍රිජ් එක දිගේ යන්න තියෙන්නේ. එහෙනම් යමු අනිත් පැත්තට මැනික. ඉතින් අපි දෙන්න නැගගෙන උඩට ආවා. ඉතින් මේ පාලම උඩට ආවට පස්සේ මාර ලස්සනයි වටපිටාව. ආර ගස් ටික ලස්සනට පේනවා. මේ තියෙන්නේ මේ අපි ලැහැඳලා බලපු මල් ගස් ටික. මේ ටික. සුදු චූටි අර මල්. නිකන් පිච්ච මල් වගේ. ඔන්නේ මල්. බඩ් එක නම් ඒ වගේ. මෙන්න මේ ඈතින් පේන්නේ අපි අර එදා වීඩියෝ එකේදී පෙන්නපු තව මෝල් එක. ඉතින් ඉතින් අපි මෙතනින් මාරු වෙන්න යන්නේ පාර එහා පැත්තට. මැනික මේ පාල මාර ලස්සනයිනේ. මේකේ රැට ලස්සනට ලයිට් දානවා මේ පිටිපස්ස ටිකේ. මේ මාරම ලස්සනයි නිකන් තොරණක් ගැහුවාගේ නේ මැනික. මෙත් ඔව් මොනවාද අර ඊ කාලේට ඒක හැමදාම තියෙන එකක් නේ නැත්නම් නෑ ඒ කාලේට ස්පෙෂල් ඊයේ පෙරේද හැමදාම දැන් දානවා. මේ ලස්සනයි. මාර ලස්සනයි රැට. ඊගාව තිබුණාද වීඩියෝ එකක්? නෑ තිබුණා. මේක අරන් ඉතින් මේකේ මෙන්න මේක ඇතුළ ඔක්කොම එයා කන්ඩිෂන් කරලා තියෙන්නේ. මේ එළිය අපි කියන්නේ දැන් ප්‍රශ්නේ කාලේට මාර ප්‍රශ්නයි. අද නම් AC ඕනෙත් නැහැ මේකේ නේ මැනික. අද ඕනේ සනීපයි නෙමෙයි. සනීප නැති වෙන්න සුපිරියට හදලා තියෙනවා. ඉතින් අපි යමු එළියට මෙතනින් ආපහු. පාරේ අනිත් පැත්තට අපි මාරු වුණා. අපි අර පැත්තෙන් ඉඳලා තමයි ආවේ. Yes මැනික. මෙතනට කොහොමද? මෙහාගේ වැඩේට මං කන කටු නගර සභාව සිද්ධ කරනවා. තෝපී කොල අවරන්න ඕන. මේ ඌයේ පිටුදාන්න. මේවට මට ගෙවන්න ඕනිය. බලන්න මම පරිසරය ලස්සන කරලා දෙන විදිහ. ඒකෙන් මම මැනිකට ආදරේ. ආදරේ. මැර කෙල්ල. හා? අවද ගානවා. ඉතින් තාම ඉවර නෑ. දැන් මාව එක්ක යනවා මැනික මෙන්න මේ හරියට. මැනිකගේ ෂූටින් එක කරනවා.
වගේ කට්ටක් කරන සැමියෙක් ඉන්නවා නම් අපිට කියන්න. කො බලන්න. කො බලන්න. කො මගේ සන්ග්ලාස් දෙක පුතා. ඕකේ. ඒක දෙන්න මට. බෑග් එකේ. මැනිකා කොහෙද යන්නේ? හලෝ. අන්න අර වතුර ටැංකියක් තියෙනවනේ. ඕන වතුර ටැංකිය ගාවි. මෙන්න මෙහෙම මේ රවුමෙන් මෙන්න මෙතෙන්ට තමයි ආයෙන්නේ යන්නේ. ඉතින් මම ෂෝට් කාට් එක මෙතනින් බහලා යනවා. එයාට මං කිව්වා මේ යන්න එපා ඉන්න මෙතනින් යන්න පුළුවන් කියලා. නමුත් එයා මං කියන දේ අහුවේ නැහැ. ගියා. එතනින් ගියා නම් දැන් අපි ලොකේෂන් එකට ගිහිල්ලා මේ මෙතන මේ හයියෙන් වැස්සක් එහෙම තියෙනකොට මේ වලවල් එහෙම ඔක්කොම වතුර පුල් ගම් වතුරක් ගැලුවා වගේ ඊට පස්සේ මාස දෙක තුනක් තියෙනවා. ඉතින් වතුර පොළොවට උරන්නේ නැහැ නේ මේ වගේ. මේ මැනිකට එන්න ඕනේ කිව්වේ මෙන්න මේ ලොකේෂන් එකට. ඉතින් යාගේ TikTok වීඩියෝ එක කරා. ඉතින් යා වටේ රවුමෙන් එනකොට මං ඇවිල්ලා ඉවරයි. දොනි සත්තං කොහෙද ගියේ? මැනික කෝ බලන්න. ඇයි ඔච්චර දුර ගියේ? මහන්සිත වටෙන් ඇවිල්ලා. මේ මම ඇවිල්ලා මෙන්න මේ ෂෝට් කට් එකකින් ආයේ බලන්න. මැනික ලොකු රවුමක් එනකොට මම මේ පැත්තෙන් බහලා. හයියෝ. හම්බෝ ඇපියන්තන් මැනිකගේ බයියා වැඩේ ඉවරයි. What's up, भैया? What's up, බයියා? ඉතින් මේ මැනිකගේ වැඩේ ඉවරයි. දැන් අපි යන්න ඉර ලස්සනට හිමීට බහගෙන යනවා. දැන් වෙලාව 3:50යි නේ මැනික. almost 4යි. ඔය විදිහට ඉර බහගෙන යන්න. මේ ගහ නේ මැනික මාර ලස්සනයි. මේ බලන්නකො මේ කොළ ටික පිටලා තියෙනවා. මැයි ගහ, මැයි මල්. මැයිද මේ නේ? නෑ නෑ, ඒ මැයි මල් ගස් වගේනේ. ඔව් ඒක නිකන් ඒවත් ඔහොමනේ හැදෙන්නේ. එක හැඩයක නිකන් කපලා දැම්මා වගේ. පට්ට ලස්සනයි මේ ගහ. මේ අර මම මුලින් කිව්වා වගේ කතා වසන්තේ ලස්සන මල් ටික පෙන්වන්න මෙන්න මේ පාර දිගේ තියෙන්නේ. ඉන්න මේ ඉස්සරහා පේන්නේ පට්ට ලස්සන මල් ටිකක් තියෙනවා. යද්දි පෙන්නගෙන යන්න. යමු එනවා. පරිස්සමට පාර පනින්න ඕනේ මේක. මෙන්න මේ මල මොනවාද නිකන් මල දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න. මේ අශෝක මල්ද මන්ද. මේ වගේ මලක් තියෙනවා මට මතක හිටියට අශෝක මල් කියලා කියනවා. මේ තියෙන්නේ අපේ ගෙවල් වලට ළඟ තියෙන මෝල් එක ලෑන්ඩ්මාර්ක්. කාපෝ එකක් තියෙනවා. ඉතින් අපි බඩු ගෙවිලා ගන්න ඕනේ. මම දැන් යන්න වෙලා මදිනේ. අනේ බෑමෙන් කකුල් දෙක. වව් බලන්න ඉර බෑගෙන යනකොට මාර ලස්සනයි. අන්න බලන්න කොහොමද ඈතට මල් ටික පේන්නේ ඉතින්. වව්. මොනවද කරන්නේ? කොෆි එකක් ඕනද? මෙතන තියෙන අරලිය ගස් ටිකක්. අරලිය ගස් වල ලස්සනට මල් පිපිලා තියෙනවා. කහ අරලියද සුදු අරලිය? මේක සුදු අරලිය. කොහමද සුවඳ? කොහමද සුවඳ ළමයි? පට්ට සුවඳයි. මේ පැත්තම සුවඳයි අරලිය මල් සුවඳ. ඊට පස්සේ මේ ඉස්සරහට යනකොට කොහමද? මේ ටික බයිසිකල් ට්‍රැක් එක දිගේ යන්න ඕන. අර පැත්තෙන් වෝක් වේ එකක් තියෙනවා. හැබැයි මේ මම බයිසිකල් ට්‍රැක් එක මම දැකලා නැහැ ගොඩක් යූස් වෙනවා නේ මේ. බයිසිකල් ට්‍රැක් එක ගොඩක් වෙලාවට යූස් වෙනවා අඩුයි නේ. ගොඩක් කට්ටිය බයිසිකල් පදින්නේ නැහැ මේකේ. නෑ. ඔව්. කොහොමද මේක පිරෙන්න මල් පිපිලා තියෙනවා. මේ ගහේ මල් නැති දවසක් නැහැ. wow. This is amazing, yeah.
මීමැස්සෙකුත් තියෙනවා. ඔව්. ලස්සන සිටින් ඒරියා එකක් තියෙනවා. හවස් වෙලා ඇවිල්ලා කොෆි එකක් බිබී මේකේ වාඩි වෙලා ඉන්නකොට මාරයි. ඒක නම් මාරයි. ඒ ෆීලින් එක නම්. පිච්චි පාන්දර වල තාම මල් දෙනවා. එහා පැත්තේ මේ ගැට පිච්ච තියෙනවා. අර මේ යට තියෙන ඔක්කොම ගැට පිච්ච. මේ යට තියෙන මේ ගස් යට ඔක්කොම ගැට පිච්ච. ඉතින් කොහොමද මල් ටික? පට්ට ලස්සනයි වෙනික. ඉතින් අපි දෙන්න හැමදාම මේ ලෑන්ඩ්මාර්ක් මෝල් එකට එද්දි මේ ටිකේ එනකොට අපි හිමීට යන්නේ. මේ වෙනික. මාන මාර මාසෙ. ඔව්. හිමීට ඇවිදගෙන යන්නේ මාර ලස්සනයි. මේ ඔය ඉස්සරහා තියෙනනේ මේ පාලම් කීපයක්. ඔය පාලම් කීපය තිබුණේ නැහැ මීට කලින් මේ කියන්නේ 2022කට කලින්. 2022 FIFA ෆුට්බෝල් මැච් එකත් එක්ක මේ වර්ල්ඩ් කප් එකත් එක්ක තමයි මේ පාලම් ටික දඩබඩ ගාලා හැදුවේ. මේක නිකන් රණවරා වගේ මේ රණවරා වගේ වත් තියෙනවා. නෑ නෑ මේ මේකේ ඔව් දම් පාට ෂූටින් එකක් තියෙනවා. ඒ අතරේ මැනික හොයාගන්න දේවල්. අය චූටි ගහක චූටි දම් පාට මලක් පේනවා. ඒකේ අර ඒකේ තියෙනවනේ අත. ඔව් අර දම් පාට තියෙන ඔස්සනයි. චූටි මලක් පේනවා. චූටියා. ඉස්සරහට යන්කෝ අර මං ඉස්සල්ලා මුලින් පෙන්නවා වගේ මේ රණවරා වගේ ගහක් තියෙනවා කහ පාට මල් මාර ලස්සනයි. මේක රණවරා නෙමෙයි නේද? ඔව්. කොහමද මේ ගස් ටික? ඕ. අර මැනිකේගේ TikTok වීඩියෝ එක තියෙන්නේ මේ මල් පාර දිගේ එන්න සමතර. අන්න මෙතන. ආන්න මේ ගහයට අපි කරේ වීඩියෝ එක. මේ ගහේ මුලින් ඉඳලා මල් තියෙනවා මේ. ඒ අර අතු ගිහිල්ලා නැත්තම් සම්පූර්ණ හැම අත්තකම හැම රිකිල්ලකම මල් තියෙනවා. කොහොමද මේ ගහේ මල් ටික කහ පාටයි කොළ පාට කොළ පේන අඩුයි මල් වැඩි මේ. මාර ලස්සනයි. අපි දෙන්න ගොඩක් වෙලාවට ළඟ සුමා ගැටයක් තියෙනවා. ඒකට යන්නේ මේ පාර දිගේ යනකොට මාර සනීපයි. මල් බල යන්න පුළුවන්. ඉතින් අපි දෙන්න එනවා ගොඩක් වෙලාවට මේක. නිකන් මේක නිකන් අශෝක මල් වගේ නේ. අර මම මුලින් පෙන්නනවා වගේ. කොහොමද මේ මල්? දැන් මල් කඩලා ඉවරනේ අපි දෙන්න ඉඳ මල් බල. දැන් අපි මල් කඩලා ඉවර ඉඳන් මල් බල යනවා අපි දෙන්න. මේ ටිකේ යනකොට මං ආසම දේ මොකක්ද කියන්නේ මැනික? මේ වගේ වාහනේ යද්දි. මේ වගේ වාහනේ යද්දි. ඔව්. මගේ ආසම දේ කියන්න බලන්න. ඉතින් බල වීඩියෝ කරා. මෙතනින් බල ටයිම් ලැප් එකක් දාලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ගෙදර ගිහින් ඩිලීට් කරනවා. මේක තමයි මගේ විනෝදාංශ මේ ටිකේ යනකොට. කොහොමද මේ පාලම් ටික? සාමාන්‍යයෙන් මෙන්න මේ උඩ පේන පාලම අඩි 150 200ක් විතර උඩින් යන්නේ. වා. එලා නිකන් බයත් හිතෙනවා නේ. නිකන් උඩින් වාහනයක් ජම්ප් කරයි කියලා හිතෙනවා මෙන්න මේ හරිය. යද්දි. මට අනන්ත හිතිලා තියෙනවා. දැන් එහෙම යද්දි අයිනේ යනකොට අර සයිඩ් එකේ පාට අවුට් කොහොමද වාහනේ? සයිඩ් එකකින් වැදුනොත් කඩාගෙන යනවනේ එළියට නේ. ඔව්. ඒක අර වන් ලයින් එකක් තියෙනවා. ඉතින් අපි මල් පාර දිගේම යමු. ඊට පස්සේ අපි පෙන්නමු. මේ තියෙන බයිසිකල් පාකින් ඒරියා එක. බයිසිකලේ දාලා ලොක් කරන්න තියෙන්නේ. ඉතින් ගොඩක් අය හෙල්මට් එකක් දාලා ලොක් කරලා තියෙනවා. බයිසිකල් හතරක් තියෙනවා. හැබැයි මෙහෙ එම හොරු නෑ මැනික. ඒ කියන්නේ අර මේ ළඟ මෝල් එකේ වැඩ කරන්න එන අය ඉන්නවනේ. ෂොප් වල. එතකොට ඒ අය පාක් කරලා යන්නේ එතනින් ලොක් කරලා. මේ මෙතන සිටින් ඒරියා එකක් තියෙනවා. පාරේ වාහන දිහා තමයි බලන් ඉන්න තියෙන්නේ මෙතන ඉඳලා මේ. ලෙවල් එකට කපලා තියෙන ලස්සනයි. මේ දැන් අපේ මෙතන ඉඳලා අපේ ගේ ගාවට යනකම්ම ගේ කිට්ටුවට යනකම්ම මේ මල් වැටිය තියෙනවා.
අන්න අර ගහයටනේ මැනික කරේ මේ මොකක්ද ඒ වීඩියෝ එක මේ මෙතන ඉස්සරහා පින්න මල. ඔය ඉස්සරහා පේනවනේ කහ පාට මල් ගහක් මෙන්න මේක. මොකද්ද පින්න මලක් එක්ක වීඩියෝ එක නේද ඔකනේ. ඔව්. මේ ගහ රණවරා නෙමෙයි කියලා තමයි අපිට තොරතුරු හම්බ වෙලා තියෙන්නේ. මැනිකට කහමල්ලක් සරුණා දිරුණා අර ගහයටට කියලා ඔල්ල බලන්න ගහ. මොන මල් වලින් නාන්න යන්නේ හොඳ. මෙයාගේ විනෝදාංශය තමයි මැනිකගේ ගහස්සට ගිහිල්ලා හොල්ලලා මල් පෙති වටනකම් බලන්නේ. අද මල් පෙති නෑ. මල් පෙති නෑ. අද නෑ. ආ තව ඉස්සරහා මල් තියෙනවා නේ. තා චුට්ටි දොරයි අපි ගෙදෙට්ට. චූටි ගස්වල පවා මල් තියෙනවා මේ. මේවා මේ අලුතෙන් ඉඳපුවා. ඉතින් මේ දැන් වින්ටර් සීසන් එකත් එක්ක ලස්සන මල් ටිකලා තියෙනවා. කොහොමද මල් ළමයි. මෙන්න තවත් මලක්. ඔන්න ඈතින් පේන්නේ මෙන්න මේ අපේ ගෙදර. මීටර් 500ක් විතර දුරින් තියෙන්නේ මෙන්න මේ. මේ තියෙන්නේ අපේ ගෙදර. ඇල ටික නම් පේන්නේ නැහැ ලස්සන. මේව තමයි කතාර්. කතාර් පාර දිගේ. අපි යම් පාවි. ඉතින් මේ කාලෙට විතරයි ඉතින් මෙහෙම කොළ පාට. මේ කාලෙට විතරයි අපි සාමාන්‍යයෙන් මෙහෙම පයින් ඇවිදින්නේ. නැත්තම් ළඟ සුපර් මාකට් එකට යන්නේ ටැක්සියෙන්. මොකද මේ දවස්වල චුට්ටක් හොඳ දේශගුණයක් තියෙනවා. මාර්තු වගේ වෙනකම් පුළුවන් නේ. මාර්තු අප්‍රේල් වගේ වෙනකම් මෙහෙම එළියෙන් ඇවිදින්න පුළුවන්. සීතල නෑ. මේ රස්නේ නෑ. දැන් නම් සීතල තියෙනවා. මේ ඊයේ පෙරේද මේ දවස් ටිකේ ගොඩක්ම සීතලයි. මේ නුවරලිය ගියා වගේ නේ. ඉතින් මේ මාර්තු අප්‍රේල් කියන්නේ එතකොට චුට්ට පටන් ගන්නවා රස්නේ. එතකොට නම් මාර අමාරුයි. ඔව් ඒ දවස්වල කොහොමද එළියට යන්නේ? ඔව්. අර පැනින්නත් ටිකක් කරපනින්න. ඉතින් එහෙනම් අපි ගේ ළඟට ගිහලා හම්බ වෙමු. අපි දෙන්නත් එක්ක අපි දෙන්න ගිහව නැල්ල. මාර ලස්සනයි නේ මේක. ඉතින් ඒ හැබැයි හෙවණැල්ලෙන් හරි මං උසයිනේ. ඒ කියන්නේ සතුටුයි. හෙවණැල්ලෙන් කොහමද උස තියෙන්නේ? අර හෙවණැල්ලෙන් මං උසයි. කවුද දැන් එහෙම අර බලන් දිග. මේ ඔන්න අපි ගේ ළඟට ආවා. මෙන්න අපි තියෙන ලස්සන ප්ලාන්ට් වින්ඩෝ එක. අපිට ඉතින් මේ පැලයක් හිටවන්න ඉඩ නැති හින්දා වින්ඩෝ එකයි ඉන්නේ තමයි පැල හිටවලා තියෙන්නේ. ලස්සනට තියෙනවා. මෙන්න මේ වගේ තමයි ස්කූටි නංගිලා යන්නේ. ඉතින් අපි දැන් ගෙදෙට්ට ආවා. ඔය විදිහට තමයි මේ මැනිකගේ ෂූටින් වීඩියෝ එකත් එක්ක මගේ ව්ලොග් එක ඉවර කරගත්තේ. ඉතින් අපි ගෙදරට ආවා. මේ තමයි අපි. ගේ ළඟදී මහන්සි වැඩි. අපේ ස්වීට් හෝම්. ඉතින් අද දවසට අපි දෙන්න නවතින්න යන්නේ. හොව්. ඕ මේ ඉන්නේ මගේ ලයින් චුට්ට පැට්ට දෙන්න. ටිකිටිකිස්. මේ දෙන්නත් අපි දෙන්නාගේ එක්කෙනෙක් මාරම නෝටි. ඉතින් මේ මගේ ලයන් වසන්තගේ ලයන් චුට්ට දෙන්න. ගෙදර ආවට පස්සේ මේ දෙන්න කොහොමද මගේ කරේ ඉන්නේ. අන්න. අයියෝ වැටුණ පව් එයා. එයා වැටුණ පව්. ඉතින් මේ එහෙනම් අපි අදට මේ විදිහට අපි වීඩියෝ එකෙන් නවතිනවා. අපි තව ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. එනකම් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඉන්න.